මම උමයන්ගනා දිසානායක. මම තරණි මේකලා යටිගම. මම හසනි වෙලිපිටිය. මම ශමිලා ලියනාරච්චි. අධිකාරී ඊශ්වර දෙයියන්ගේ ෆයිල් ඒ මම කොල්ලුවතුලි නංගි. හරිද? Okay, next beam. Obe lagi mana kali? Ibu guru ada betul. Emerida palsana ubi obe. Budan tarenang yami. Memangnya? Budan tarenang yami. Damang tarenang yami. Sangang tarenang yami. Pakai channel dia kan. lagi. Terima kasih. Okay, next beam. ඔයාට අනිත් හැම වගුලම මතකයි අපේ ඇනිවර්සරි එක අමතක වුණා. අරු අර කිටි කැපතී කියපු දවසයි මුගේ බර්ත්ඩේ එකයි අරුගේ බර්ත්ඩේ එකයි අරු අරගේ කියපු දවසයි මෙහෙ කියපු දවසයි අරු අපේ ගෙදර ආපු දවසයි අරු යාචි අපේ ගෙදර දවසයි අරු සියන දින දවසයි අනිත් හැම වගුලම මතකයි. අනිත් හැම එකට විශ් කරනවා අපේ ඇනිවර්සරි එක අමතක වුණා. මං ඊයේ දවසට කී පාරක් තමුසකින් ඇහුවද? A few moments later. අද මේ වෙනකල් මතක් වුණේ නැහැ නේ. වැඩක් නැහැ කතා කරලා. කොහොම හරි ලබන අවුරුද්දේ හරියටම ඔක්තෝබර් 9 රෑ 12ට හැපි ඇනිවර්සරි කියලා මට විශ් කරනකල් මං තරහයි. මං ආයි කතා කරන්නේ නැහැ. බලන්න ඒක ගැන හිතලා මට හෙම්බිලිසාවක් ඇදුනවා විශ් කරේ නැති නිසා. කොහොමයි මම තරහයි ආයි කතා කරන්න එපා. ඔයත් එක්ක කතා. Okay, next beam. තාත්තේ මම මේ කන විදිනවා. කමලා පුතාට තව හිලක් ගහ ගන්න ඕනේ. අපිට ඉන්නේ ගේ පුතේ. තාත්තේ මේ මම යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යනවා. එමුණොත් කසුල්ලා ගෙදර අතරට නවතින්න වෙන්නේ. කොල්ලොත් එක්ක නිදා ගන්න යන්න. කමලා අපිට ඉන්නේ ගේ පුතේ. කමලා වටේ. කොණ්ඩේ දාන්න හොඳටම වැඩි දැන්න. දැන් මෙහෙම්ම වවලා මේ උඩින් බදින්න කියලා හිතන්. Kamala mu රත්යාදුකාරයෙක් ගේ කොල්ලේ කුඩුකාරයෙක් කොළුකාරයෙක් කොරල් පාරේ බැටි හරගන්නේ ඕඩයක් එක්ක උලබ්බේ කොල්ලේ කටකට එක උට්ටලපෙක් hello ඔව් තොට දුවෙක් වෙනවනේ දුවෙන්නේ පුතෙක් ඉන්නවනේ කියපන්. Kamala උඹ තියාගෙන ඉන්න මම යනවා. Okay, next beam. ගොඩ වෙන්න ගෙඹිස්ස ගොඩ වෙන්න ගෙඹිස්ස පයියාගලාරා ගෙඹිස්ස ගොඩ වෙන්න පයියාගලාරා ගෙඹිස්ස දන මන නැනිස පුබුදුවන ගංග සංගරාව ඔය සිගරට් එක කරක්කුඩි අපේ සල්ලි වලින් සගරාවක් කරන් මනසාදා ගන්නකෝ මල්ලි කැල්ල ටොක් කරගන්නේ ක්‍රම 30ක් සගරාව ඇතුලේ 17 පිටුවට පෙරලන්නේ හරියට වැසිකිලි යන ක්‍රම 15ක් කියලා දීලා තියෙන සගරාව ඇස්සේ එතකොට කොහොමද හරියට මෙගා ටෙලි නාට්‍යයක් තෝරගෙන බලාගන්නේ ක්‍රම 17ක් තියෙනවා මේක ඇතුලේ ටයිපොල්ලක් දාගෙන ගිනි කාස්සිකේ බෝල් ඒරාණියන් කෑ ගන්න වලට මේ යාළුවා මේ ටයිපොල්ද යනවා යන්න මේ බ්‍රෝ මොනවද කරන්නේ උදේ පාන්දර බීනුම කරන අපේ දොන සංග්‍රාමකෙම සංග්‍රාමයක් අතුර ගන්න නෑ මොන මොකලක් දුවගෙන නංගි ලැප්ටොප් එක තරම් නටු පන්තියනවා වගේ මොකක්ද ඔබ කියන්නේ Okay, next beam. විස්තර වල ඇස්සරගෙන තප්පරයට අපි කියවනවා පිටතල මරච්චරන් දුක් කරගෙන පැක් කරගෙන දවස ගෙවනවා හඩවින් වර්ණන් ලාසන් ග්‍රේසන් අක්කා බ්ලසන් මම ලොකුමල්ලි කිසම් බාලමල්ලි කුක්කු කුකුලා හඬනවා කුරුළු කොබෙයෝ ගීත ගයනවා නැහිඳියාව දැන් හෙමින් නැකිනවා දෙගිඩියාවකින් අපි දින Okay, next beam. ඇයට කන්න මොනවද හදන්න ඕන? කෑම සම්පූර්ණ නතර කරන්න ඕන. ඒ වුණාට මට බඩගිනිනේ. බුදුදහම ඇතුලේ හිර වෙලා නම් ඉන්නේ කන්න අයිතියක් නැහැ. මාත් දෙන්න. මැරෙන්න දාදන්න. මැරෙන්න ඕන නම් ගියාට කමයි. ඉතින් අපි ටිකක් දුර කඩේකට යමු. මට ආසයි එහෙම කඩේකට ගිහලා කන්න. බුදුදහම පිට වෙච්ච එකක් ඉන්නවනම් කාපල්ලා. ඒක ප්‍රශ්නයක් නැහැ.
Okay, next beam. විශේෂමයි තියෙන්නේ ඉන්දුනියා බේස් සේන සේන තමයි මේ කියන්නේ ඔයාට පොඩි මටද කියන්න ඔයාට කියන්නේ ඉන්දුනේ අබේසිං අබේසේන ඒ කැතයිනේ නම මොන කරන්නද එළමයාගේ නම ඉතින් එළමයාගේ නම ඉතින් බලපන්කො ඉදුනියා අඹේ ඉන්දුනියා ඉදුනි කැත බලන්තේ නමේ කවුද නම් කිපට වෙනවද තරහට දාලා දෙන්නේ ඉදුණු අඹේ අද අඩුම තරමේ යකෝ අඟට නම් වාසකමට අඹේ කියලා තියෙනකොට මුලට ඉදුනි කියලා නෝ දායිද දැනගන්න පවුලේ මුලින්ම දෙවෝවිය වරුද වහන හරිද නමක් දානකොට දැන් මේක නමක් කියලා හොයාගන්න තියෙන්නේ සේනකින් නමක් නෑනේ ඇත්තටම සේන විතරයි නමක් අයියෝ ඒ නන්දානේ උන් කර ඇත්තට ගෙවල් වල උන් සාමාන්‍ය දැනුමක් තියෙන්න බෑ පුතේ උඹට දැන් අබේ කියලා තියෙනවා මේකට ඉදුනි කියලා දැම්මම තනිකර උඹ පළතුරක් මිනිස්සෙක් නෙමෙයි වඩ තමාවයක් දුවේ කියලා ඒ ළමයාගේ එකම නම සේන එතකොට ඉදුණු අබේ සේන ඉදුණු අබේ සේන ඉදුණු අබේ සේන සික්කත Okay, next beam. සුබ අලුත් අවුරුද්දා. Okay, next beam. Okay, next beam. මේ රටේ ඉඳලා අතිශයට කවුරු හරි ලංකාවට යනවා නම් වයිෆ් මට දීලා යන්න මං යූස් කරගන්නම් මං මාසයකට සල්ලි ගෙවා ගන්නම් මං යූස් කරලා වයිෆ් ආයිපව ඕගොල්ලන් ආවට පස්සේ ඕගොල්ලන්ගේ අතට මං දෙන්නම් හරිද වයිෆ් මට දීලා යන්න වයිෆ් නෙවෙයි සෝරි ඩාන් වෙනවා වයිෆයි ඉන්ටර්නෙට් රවුටර් වයිෆයි මට ඒක කියවෙන්නේ වයිෆයි